අද ලංකාවේ මිනිස්සු වැඩි හරියක් විකුණන්නේ මිස්ටර් ඒක්ට. මැනික් ගන්න. ජෙම්බූරි කියන කම්පැනි එක. ඔයගොල්ලන් සර්ච් කරලා බලන්න. අපි යම් කිසි දෙයක් ඉගෙන ගත්තද ඉගෙන ගන්න හැමදේම අපිට ඊට පස්සේ යූස් වෙන්නේ ට්‍රේඩ් එක ඇතුළේ. කාමරයක් ඇතුළේ ගල් ගන්න වෙන්න පුළුවන්. මාකට් එකට ගිහලා ගල් ගන්න වෙන්න පුළුවන්. අවසානයේ හැම එකම අපිට කනෙක්ට් වෙන නෙට්වර්ක් එක. ඔයා ගලක් ගත්තොත් කාගෙන් හරි ඔයා ඒ ගල ගන්න හදන්නේ ඒ මිනිටම තමයි. මම කියන්නේ මොකක් එකම ක්වොලිටි කියලා ගන්න. නේ ෆීල්ඩ් එකේ ඉන්නකොට ඔයගොල්ලන් දන්නව ඇති. ඒකින්ද අපිට මුදලාල්ලා වෙලින්දෝ ඉන්ටර්නැෂනල් ට්‍රේඩර්ස් කියලා වෙනසක් නැහැ. හැමෝටම තියෙන එකම මයින්ඩ්සෙට්. ඒ මයින්ඩ්සෙට් එක තේරුම් ගන්න. මයින්ඩ්සෙට් එක ඇතුලේ හැදෙන ඔයගොල්ලන් නෙට්වර්ක් එක. දැන් ඔයගොල්ලන් අතර වුණත් දැන් ඔයගොල්ලන් ක්ලාස් එකේ ඉන්න ළමයි අතර වුණත් ඔයගොල්ලන්ට නෙට්වර්ක් වෙන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ නෙට්වර්කින් වැදගත්. සහ සමහරක් කෙනෙක්ට පතල් තියෙන්න පුළුවන්. සමහරක් කෙනෙක්ට ගල් පුච්චන දැනුම තියෙන්න පුළුවන්. තව කෙනෙක්ට මොන හරි ගලක් අරගෙන විකුණන වෙන පැත්තක දැනුම තියෙන්න පුළුවන්. අපි එකතු වෙලා ඔය ලින්ක්ස් ටික හදාගන්න. අපි දැන් අද කතා කරන්නේ අපේ මුළු කෝස් එකේම කන්ටෙන්ට් එකත් මයින් ටු මාකට්. මයින් එකේ ඉඳන් මාකට් එකට යන කතන්දරේ. ඔය ඇතුලේ තමයි ගල් සෝස් කරන එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ දැන් තියෙන්නේ ගල් සෝස් කරන එක ඕගොල්ලෝ. උදාහරණයක් ගන්න. මයිනින්. ඊට පස්සේ ගල් කට් කරන පැත්ත තව කට්ටියක් ඉන්නවා. තව කට්ටියක ට්‍රීට්මන්ට් තියෙනවා. තව කට්ටියක් වෙලෙන්දෝ ඉන්නවා. හෝල්සේලර්ස්ලා ඉන්නවා. ඉන්ටර්නැෂනල් ට්‍රේඩර්ස්ලා ඉන්නවා. ලෝකල් ට්‍රේඩර්ස්ලා. තේරෙනවද? නෙට්වර්කින් is the best part. ඒක ඇතුලේ මොලේ කියන දේ අපිට එන්නේ knowledge. ඊට පස්සේ ඒක එක්ස්පර්ටි වෙලා. මේතකොට නෙට්වර්කින් ඇතුලේ කවුරුත් පරාද වෙන්නේ නැහැ. මොකද knowledge එක ඔයගලන් තියෙනවා කියන්නේ පරාජ වීමක් ඇත්තෙම නැහැ. මොකද මේ මැනික් වල කතා කරන දේ තමයි සූදුව කියන්නේ. මම දැකපු දේ මම මේ දැකපු දේ ඔයගලන් කියන්නේ මේක සූදුවක් මේක කරන්න බෑ මේක පරාදයි අනම්මන මම දකින්නේ හැම කෙනාම හරියට මේ වැඩේ ඉගෙනගෙන නැහැ. එක්ක තව කෙනෙක්ගේ යැපෙනවා. එහෙම හරියන්නේ නැහැ. හරියට මේක ස්ටාර්ට්අප් එකක් ගත්තා නම් ඔයගලන්ට කිසිම පරාජයක් වෙන්නේ නැහැ. මට ඒක 100% කියන්න පුළුවන්. මෙහෙමයි. ඔය ලොකුවට කතා කරන මම වුණත් ගල් කැලි 3-4ක් හරි පරාජයලා තියෙනවා. ඒක හරි. සමහරක් වෙලාවට ස්ටඩි එකේදී වෙනවා. නොලෙජ් එක අපි ෂෙයා වෙන්නේ නැතිකොට. කවුරුත් අපිට කියා දෙන්න හිටියේ නැහැ. අපි බලෙන් ඉගෙන ගත්ත දේවල් මේ තියෙන්නේ. අපි ජර්මනියේ හරි යුරෝපේ හරි ඇමරිකාවේ හරි චීනේ හරි කොහේ හරි තායිලන්තේ හරි ගිහින් ඉගෙන ගත්ත දේවල්. දැන් මම මගේ ස්ටුඩන්ට්ස්ලා එක්කගෙන ඉඳලා අපි තායිලන්තේ චන්දබූරිය වල ඒ කට්ටිය චන්දබූරිය තියෙන කම්පැනිස් ටික පෙන්නලා ඊට පස්සේ ඒ කට්ටියම අරගෙන ඇවිල්ලා එක්සිබිෂන් එකේ අපි උදාහරණයක් ගත්තොත් කම්පැනි එකක් ගත්තොත් ජෙම්බූරි එකේ මිස්ටර් ඒක් කියලා කෙනෙක්. අද ලංකාවේ මිනිස්සු වැඩි හරියක් විකුණන්නේ මිස්ටර් ඒක් මැනික් ගන්න. ජෙම්බූරි කියන කම්පැනි එක ඔයාලා සර්ච් කරලා බලන්න. තේරෙනවද? ඒ වගේ දේවල් නෙට්වර්කින් හන්ද තමයි තාම ඉතුරු වෙලා තියෙන්නේ. මම දැන් කරන්නේ ගොඩක් වෙලාට ගිහිල්ලා ඉවර වෙලා අනිත් මිනිස්සු උදව් කරන එක. දැන් හැම මිනිස්සුම යුරෝප් යන්න බෑ නේද? තායිලන්තේ කියන්නේ ඕගලන්ට වීසා ඔන්න රයිවල් වීසා. ගිහිල්ලා වික්ක හැකියි. හැබැයි එකම දේ එක ගල අරන් යනවා නම් ටිකක් ලොකු ගලක් වෙන්නේ. ලොට්ස් අරන් යනවා නම් කැරට් එකේ අඩුම තරමේ කෑලි 20ක් 30ක් වෙන්නේ. දැන් කැරට් එකේ කෑල්ලක් ගන්න සාමාන්‍ය රුපියල් 30000ක් යනවා කියන ඔයගොල්ලන් හදාගන්න පර්චේස් කරලා ගියුඩයක් ගත්තා ඒ රුපියල් 15000ක් 20000ක් යනවා. මේ සාමාන්‍ය ක්වොලිටි හොඳ ක්වොලිටි නෙමෙයි මම මේ කියන්නේ. අරගෙන පුච්චලා ඔක්කොම ගන්න පුච්චන රුපියල් 500යි 1000යි කියමුකෝ. ඉලෙක්ට්‍රික් දානත් රුපියල් 1000ක් යනවා. මාස 3ක් 4ක් යනවා. ඕක අරගෙන ගිහිල්ලා ඔයාට රුපියල් 20000ට ගන්න එක රුපියල් 65000 විතර ඒ මනුස්සයාට විතර පාඩුවක් වෙන්නේ නැහැ. තේරෙනවද? මම කියන්නේ ඒක හොඳට ඔලුවට දාගන්න. නෙට්වර්කින් පාර්ට් එකේ තමයි ගමන තියෙන්නේ.